මචං ඕ මචං මේකයි මචං අපේ ගෙවල්ලේ මාර ප්‍රශ්න බා මාර කට්ටක් දීලා බං ගෙදරින් එළියට බහින්නේ ඉතින් උඹට මගෙන් මොකද්ද මචං වෙන්න ඕනේ? පොඩ්ඩක් තේරෙනවානේ දිනවල නිදාසේ කතා කරන්න සේෆ්ටි ප්ලේස් එකක් එහෙම නැද්ද බං අඩෝ එහෙම ප්ලේස් එකක් නම් දන්නේ නැහැ බා. අනික මෙයාත් මේ ගෙදරින් එළියට බහින්නද ගෙල්ලේ. අනික මම මේ පැත්තේ නෙමෙයි බා. අයියෝ බබා ඔයා මොනවද නේ දන්නේ? මල්ලි රූම් එකක් නේ බලන්න රූම් එකක් නේ. මේ පාරේ හා පැත්තේ මේ කියන්නේ මේ වටේම තියෙන රූම් 26ක් තියෙනවා. මෙතන පාරේ හා පැත්තේ පැනපු ගම්ම තියෙනවා. රූම් එකක් තියෙනවා. ඒක නම් ඇඳ සුපිරි. හැබැයි පොඩ්ඩක් චිරිචිරි ගන්නවා. ඒකට එහා පැත්තේ තියෙනවා. ඒක නම් සිංක් එක පොඩ්ඩක් අවුල් කමක් නැනට යන්න පුළුවන්. ඔහොම ඉස්සරහට ගියාට පස්සේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා එකක්. ඒකත් සුපිරියක් කියලා වැඩක් නැහැ. ඒක රූම් එක නම්. හැබැයි පොඩි අවුලකට තියෙනවා ළඟපාතින් යන්න බෑ ගඳයි. අවුලක් නැවනට යන්න පුළුවන්. තව පොඩ්ඩක් විතර ඉස්සරහට ගියාට පස්සේ තව හොඳ රූම් එකක් තියෙනවා. ඒකත් සුපිරි. හැබැයි හොඳම රූම් එක තියෙන හන්දියේ තියෙන එක. හන්දියේ තියෙන සුපිරි රූම් එකක්. ඒකේ කියලා වැඩක් නැහැ. AC කරලා තියෙන්නේ. ඒ විතර නෙමෙයි රුපියල් 3500යි වෙන්නේ. අනික ඇඳත් සුපිරිම සුපිරි. හදලා තියෙන සිමෙන්ති වලින්. සද්ද නම් ඇහින්නේ නැහැ. හොඳේ. ඒ විතරක් නෙමෙයි. ඔයා යන්න ගිහලා අනිවාර්යෙන් කියන පහළ ගෙදර මේ මාමාගේ දුව තමයි කිව්වේ මම හොඳ කස්ටමර් ගියා. අනිවාර්යෙන් ඔයා ඩිස්කවුන්ට් එකකුත් දෙයි. බය වෙන්න දෙයක් නැහැ. ඉක්මනට යන්න. දෙන්නත් එක්ක ගිහලා පොඩ්ඩක් අතල එකක් දාලා එන්න. හරි අක්කේ අපි ගිහින් එන්න මේ මල්ලි පොඩක් ඉන්න. මතක ඇතුව පාරේ බයික් පදිනකොට හෙල්මට් එක දාගෙන පදින්න. ඊළඟ දෙන්නද? Music